හයි හයි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න මම අදත් ඔයාලට අප්ඩේට් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ මගේ මාළුන්ට ෆීඩ් කරන වීඩියෝ එකක්. මම හදන මාළුන්ට තමයි අද මම ෆීඩ් කරන වීඩියෝ එක ගෙනාවේ. මෙතන ඉන්න ඉස්සෙල්ලා මගේ පැන්තම් RTC එක කෙනා සොෆී. ඔයාලට බැලු බැලමට නම් පේනවා ඇති මම මෙයාගේ ගිල් දෙක දෙපැත්තෙන් කපාගෙන තියෙන්නේ. මොකද ඒක පොඩ්ඩක් වැවිලා තිබ්බා. මම අද මෙයාට ඉස්ස තමයි ෆීඩ් කරන්නේ. පොත්ත පිටින් තමයි මම ඉස්ස ෆීඩ් කරන්නේ. මෙයාගේ කලර් එකට එක් ගොඩක් හොඳයි. ඔන්න අපි බලමු මෙයා කෑම කනවාද කියලා. පොඩ්ඩක් අද නම් ස්ට්‍රෙස් පිටින් ඉන්නේ. ඊයේ පොඩ්ඩක් මම ට්‍රීට්මන්ට් එක කරපු නිසා ඔන්න පළවෙනි ඉස්සව කෑවා. අපි අද මෙයාට ඉස්සෝ දෙන්නයි දෙන්නේ. බලමු අනිත් ඉස්සවත් දීලා යාවත් කනවාද කියලා. ඔන්න ඉතින් මම අනිත් ඉස්සවත් දුන්නා. යා අනිත් ඉස්සවත් කෑවා. ඔහොම තමයි වැඩේ උනේ. මම එහා පැත්තේ මේක වෙන් කරගෙන තියෙන්නේ. මොකද එහා පැත්තේ රෙඩ් වෙල්වෙට් ඔස්කා සෙට් එකක් ඉන්නවා. රෙඩ් වෙල්වෙට් ඔස්කා සෙට් එකෙන් දෙන්නෙක් විතර මෙයා ගිල්ලා. ඔන්න මගේ ස්පෝට් එකා සෙට් එකටත් මම ෆීඩ් කරන වීඩියෝ එකක් ගෙනාවා. මෙයාලව නම් සෙල් කරන්න ගෙනල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති යාලත් කෑම කනවා හොඳට. ඔන්න ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ අර අත කඩාගත්ත RTC එක්කිනා. එයාටත් මම කෑම දාලා තින්නේ පුරෝගෙන ඉන්නේ කටේ. එයාටත් කා ගන්න බැරි තරමට ලොකු කෑල්ලක් වැටුණා. අද මගේ අතින් කරන්න දෙයක් නැහැ. ඕ ෆීඩ් කරගන්න නැතුව ෆීඩ් කරන්න ඕනේ. ඇත්තට මේ මාළුන්ට අද නම් මෙයාට පොඩ්ඩක් ඕ ෆීඩ් දෙයි වගේ. ඔයාලට පේනවා ඇති හැබැයි ඉන්න සිල්වර් වාන එක්කිනත් ඇවිල්ලා කෑම කාලා යනවා. එයාටත් මම කෑම දුන්නා. එයා විතරයි දැනට ඉතුරු වෙලා ඉන්නේ එරවර ළගෙන්. මේ ඉන්නේ RTC එක්කිනා අත කඩාගත්ත එක්කිනා. එයාත් හොඳටම ඉන්නවා. දැන් අවුලම්ම නැහැ. හරි එහෙනම් ඊළඟට අපි ෆීඩ් කරන්න ගන්න මේ බ්ලූ කල්ච් එක කෙනාට ඔයාලට බැලුව බැලමට පේනවා ඇති දැන් මෙයාගේ කලර්ස් එහෙම එයාගේ කලර් එක එහෙම දැන් මාර ලස්සනට පේනවා ලානිවි පාටක් එයාගේ ඇඟේ පේනවා දැන් ඔයාලට පේනවා ඇති හොඳටම අපි මෙයාට පිස්සු කැල්ලක් තමයි දෙන්නේ ඔයාලට පේනවා ඇති දාන්නත් කලින් උඩ පයින්නවා අපි බලමු මෙයාට කොහොමද දෙන්නේ කියලා මම මේ ඉස්සු කැල්ල මෙයාගේ වීදුරු යඩවන්න හදන්නේ එයා පැනලා කන විදිය බලමු අපි ඔන්න දැන් මම මේ කැල්ල අලවනවා ෆීඩ් කරනවා කියලා මෙයාටත් මම ගොඩක් ෆීඩ් කරන්නේ පොඩ්ඩයි ෆීඩ් කරන්නේ නැත්නම් මෙයාලගේ බොඩි ෂේප් අවුල් යනවා ඔන්න ඔයාලා බලන්න දැන් මෙයා කෑම එක කන විදිය ඔයාලට පේන්නේ නැති. ඒ අවුඩ පැනලා කෑම එක ගත්තා. හරි ඊට පස්සේ මම මගේ සිල්වර් වාන එක්කෙනා තමයි ෆීඩ් කරන්න දන්නේ. මෙයාට පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා මේ ළඟදී. මෙයාගේ ඇගේ හැමතැනම සුදු පුල්ලි දාලා තිබ්බා. මම ඊට පස්සේ මෙයාට ට්‍රීට්මන්ට් කරා වතුර අඩු කරගෙන එහෙම. දැන් එයාට මම ෆීඩ් කරන්න දන්නේ. අද ඉස්සෙත් තමයි එයාට ෆීඩ් කරන්නේ. මෙයා දවස් 4-5ක් විතර ෆාස්ටිං හිටියා. දවස් 4-5කටත් වැඩි සතියක් විතර ෆාස්ටිං හිටියා. එයාත් දැන් හොඳට කෑම කනවා. දැන් එයාගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් එයාත් හොඳටම ඉන්නවා. ඔන්න ඊළඟට ෆීඩ් කරන්නේ මගේ අනිත් RTC එක්කෙනාට. එයාටත් අපි ෆීඩ් කරන්න ඉස්සෝ තමයි අපි බලමු එයාත් කනවාද කියලා. ඔන්න ඉස්සව එයා දැක්කා. දැන් ආයෙ පළවෙනි ඉස්සව කෑවා. ඊට පස්සේ අපි තව ඉස්සෙක් දැම්මා. අපි බලමු එයාවත් කනවාද කියලා. මෙයා පොඩ්ඩක් හොයනවා ඉස්සව. ඔන්න එයා දැක්කා ඒකත් කනවා. හරි ඊට පස්සේ මම ෆීඩ් කරන්න හදන්නේ මගේ නිල් මිනිට තමයි. ඔයාලා බලා ගන්න නිල් මිනි කන කෑම. දැක්කාද පළවෙනි පාර ගැහුවා අහුන්නේ නැහැ. ඔන්න දෙවෙනි පාර අහුල ගත්තා. ඊට පස්සේ මම දැන් තව ඉස්සෙක් දාන්න හදන්නේ යාට. උඩ පැත්තෙන් තමයි දාන්න හදන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ සයිස් එක. දාන ශනික ගහනවා දැන් හැම එකටම. ඕක තමයි අද වැඩේ උනේ නම්.